MasterChef Sri Lanka Season 1. Flavoured by CBL Group, Sarah Rinsbury Professional, Munchie. Official hospitality partner, Cinnamon Grand and Cinnamon Hotels, New Anthony's Farm, Keels, Edinburgh, BYD, Anchor, Mortha, Visa, Flora Tissues, Singer, No Limit, Turkey. ඊයේ දවසේ Master Chef. Welcome everybody. As you can clearly see, what is it? It's a mystery box challenge. ඔයා අද ලිසන පින් එක පාවිච්චි කරන්නේ නැත්නම් මෝඩකමක් කියලා මට කියන්න පුළුවන්. ස්ට්‍රීට් ෆුඩ් අභියෝගයෙන් ජය ලැබූ හුස්නාහට විනාඩි 10ක වැඩිපුර කාලයක් ලැබුණා. Husna, your time starts now. ප්‍රශාන්ති සහ දිවානි අද දවසේ සිය සිහිනය බිඳ දමා ගන්නවා. අද තීරණාත්මක දවසක්. කවුරුන් අද මේ තරගෙන් ඉවත් වේවිද? කවුරුන් තම සිහිනය රැකගනීද? මේ ශ්‍රී ලාංකේය මාස්ටර් ෂෙෆ්. ඉන්නම ගේම් එකට අප් වෙනවා. මොකද ඉන්නේම හොඳම කට්ටිය ඉන්නේ දැන් මාෂෙප් එකේ. දැන් top 15 ඇවිල්ලා ඉන්නේ and ඉස්සරට වැඩිය දැන් ප්‍රෙෂර් එක වැඩි. Good evening contestants. Welcome back to the MasterChef kitchen at the Cinnamon Grand. Another day, another challenge. ශ්‍රී ලාංකී අපිට බිස්කට් කියන්නේ ඇත්තටම අපේ ජීවිතේම කොටසක් වගේ. මොකද අපේ ගෙවල් වල අපි ගමනක් යනකොට අපි ට්‍රිප් එකක් යනකොට නෑදෑයෝ ආපුවම ඒක තව අවස්ථාවල් තියෙනවා අපේ ගමේ එහෙම නැත්නම් ගෙදර දොර තියෙන මේ හැම වෙලාවකම අපි මේ බිස්කට් කියන මේ දේ අපි ලං කරගෙන ඉන්නවා. මට ඉතින් තනි බෙන්චස් වලට එන්න බෑ. ඕගොල්ලෝ අරන් පාස් කරන්නකො ළමයි. පාස් කරන්න. ඔන්න ළමයි යාරේ. Can I have the chocolate please? මේක තියාගන්න. Thank you. Cheese crackers. This is what I want. Munch ginger biscuits. අපේ අම්මා ගොඩක් ආස කරන බිස්කට් එකක්. අපි හැමදාම sometimes මම අම්මව විසිට් කරන්න ගියාම අපේ evening tea time එකට අනිවාර්යයෙන්ම අපි දෙන්න munch ginger biscuit packet එකක් දෙකක් share කරගන්නවා. මංච බිස්කට් කිව්ව ගමන් තිබ්බ එකම එකට තමයි මම එක්සයිට් වුණා. ඇත්තටම කිව්වොත් because මම අයිඩියා එකක් මම නිකන් හිතාගෙන හිටියා කවදා හරි මේ වගේ ඩෙසර්ට් චැලෙන්ජ් එකක් හරි මොන හරි චැලෙන්ජ් එකක් ආවොත් මම මේ වගේ ස්වීට් එකක් හදන්න ඕනේ කියලා. එතකොටම මට කනෙක්ට් වුණේ පටස් ගාලා මම හිතුණා ඕකේ මේක තමයි මම හදන්න කියලා. ආසිෆ්. ඔයා උතන දඟල බිස්කට් එකක් කනවා මට පේනවා. මොකද්ද බිස්කට් එක? මොනවාද flavors? මංචි chocolate cream biscuit එක. Actually කනකොට real chocolate රහක් වෙනවා but ඒකත් එක්කම අර buttery creamy රහක් වෙනවා. So very nostalgic. කෙලින්ම childhood මතක කරගන්නවා. Ronsha. ඔව්. ඔයා පොඩ්ඩක් දුරාද? You can see me? මොකක්ද ඔයා කාපු බිස්කට් එක අපිට කියන්නකෝ ආගේ flavors. මට මේ කැමති මේ හවසට පොඩි ළමයිත් එක්ක පොඩි ස්නැක් එකක් කන්න. Potato is anything so I love it. I love it for that. ඉස්සර මම මේ chocolate cream බිස්කට් එක ගෙනල්ලා තිබ්බායින් පස්සේ මම කරන වැඩේ බිස්කට් එක අරිනවා ක්‍රීම් ටික කනවා බිස්කට් එක වහලා
ඉවසාල් පැකට් එක දාලා. That's classic. අම්මයි තාත්තයි මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා තේ එකක් හදලා බිස්කට් එකක් කන්න ගියා. ක්‍රීම් බිස්කට් වල කෑලිත් නෑ ක්‍රීමුත් නෑ. So මට මේකෙන් එන්නේ ඇත්තටම මේකේ චොක්ලට් රහ වැඩි වෙන්නේ සෝල්ට් එක නිසා. ලුණු නිසා තමයි මේක එක හොඳට සෝල්ට් ෆ්ලේවර් එකක් එනවා. So මගේ ඔළුව දැන් යනවා එක එක බැලන්ස් වෙච්ච ඩෙසර්ට්ස් පැත්තට යනවා. සේවරි පැත්තට යන්න පුළුවන්. අක්කරම චොක්ලට් කියන්නේ බිටර් ෆ්ලේවර් එකක්. Plenty. So we shall see. අපි ඔක්කොටම මේ ස්නැක් ක්‍රැකර්ස් එක දකින්නකොටම ඔයාලා දන්නවා මේකේ මොනවද කරන්න පුළුවන් කියලා. අපි මේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ අවුට්ඩෝර් කේටරින් වෙන්න පුළුවන්, ඉන්ඩෝර් වෙන්න පුළුවන් හැම තැනකදීම අපි මේක කෝල් කැනපි එක බේස් එකක් විදිහට යූස් කරනවා. මේක හරි සේවරි යුනික් ෆ්ලේවර් එකක් තියෙන බිස්කට් එකක්. I think those explanations are really good. And what we need you to do in your dish is to pull those flavors out. Buttery, salty, nutty, spicy, chocolatey, creamy. All of those things need to be represented in your dish. හැබැයි මේගොල්ලෝ අද ඇවිල්ලා ඉන්නේ බිස්කට් හදන්න නෙමෙයි. බිස්කට් හදන එක මංචිලා ඉන්නවා බිස්කට් හදන්න. ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඒ බිස්කට් එකේ ටේස්ට් එක ඔන්න ඔය ප්ලේට් එකට ගේන්න. අද චැලෙන්ජ් එක කරන්න තියෙන වෙලාව පැයයි. අපේ බැබලෙන කීල්ස් පැන්ට්‍රි එක ඕගොල්ලන්ට ඕපන්. අද එක්කෙනෙක් ගෙදර යන්න පුළුවන්, දෙන්නෙක් ගෙදර යන්න පුළුවන්. So ඕගොල්ලන්ගේ අරමුණ දිනන එක විතරයි අද. වෙන දෙයක් ගැන හිතන්න එපා. You've seen MasterChef. There's always a special guest or two. And today, you're not just cooking for us judges, you'll be cooking for a very special guest as well. ඩ්‍රම් රෝල් එකක් ගන්න ලෑස්ති වෙන්න. එයා තමයි CBL Group එකේ Group Managing Director ශ්‍රියා වික්‍රමසිංහ. Give her a warm welcome into the MasterChef kitchen. Hello. Welcome. Great to have you here. Thank you for that lovely welcome. Maichi is Sri Lanka's #1 biscuit brand. What drives us is innovation. As the judges said, I know my biscuits. Yes. ඉතින් අද ඔයාලා ඔක්කොම මාව සර්ප්‍රයිස් කරන්න ඕනේ. අපි හදලා තියෙන ෆ්ලේවර්ස් වලින් ඉන්ස්පිරේෂන් එක අරන් යම්කිසි යුනික් ඩිෂ් එකක් ඉදිරිපත් කරන්න ඕනේ. I'm going to be tough. Tougher than us. I think that's going to be hard, Rohan. But I'm looking so forward to seeing what you guys are going to do. මගේ ඔළුවට ඒ වෙලාවේ මංචි බිස්කට්ස් ජාති ගොඩක් අපි කැමති ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. මංචි ෆ්ලේවර් එක ක්ලෝස් කරන්න මට ඒක කෝසකට එන්න මට බයක් දැනෙනවා. So your 60 minutes starts 3, 2, 1. Go! මට ඕරි වුණා දැන් මම දැනගෙන හිටියා සමහරක් අය ලෙමන් ටා ටිකක් මොන හරි කරන්න යනවා කියලා. ඉතින් මට වෙනම විදියක් ඕනේ වුණා. මම කෙලින්ම හිතුවේ ලෙමන් පෆ් එක ගැන. මට ඒක තමයි මට ආස ලෙමන් පෆ්. හැමතිස්සෙම මම ඒ ක්‍රීම් එක කනවා, බිස්කට් එක කනවා. Your time starts now කියලා. ඒ වෙලාවට මම දැන් මම ඩිෂ් එක මාරු කරන්න ඕනේ කියලා හිතුවා. පෑන්ට්‍රි එකට යනකොට මම දැක්කා අපිට තිබ්බා හොඳ ලෙමන් වගේ තිබ්බා. ඉතින් මම හිතනවා ඒක අරන් ඉම්ප්‍රූව් කරන්න ෆ්ලේවර් එක. මම හිතුවේ ඇත්තටම ගොඩක් කට්ටිය ඩිසර්ට්ස් කරයි කියලා. මට ඕනි උනේ පොඩ්ඩක් සේවරි පැත්තෙන් යන්න. So that's a seafood. You have meat? No, yeah, the meat's in the fridge. I think. Butter තියනවද? butter. Butter තියනවද? මම ඩිසයිඩ් කරුවා ජින්ජර් නට් එක පාවිච්චි කරලා ඩෙසර්ට් එකක් කරන්න. ඒකට කියන්නේ කැරමල් ස්ලයිස් එක. මංචි ක්‍රීම් කැකර්, අනියන් බිස්කට්, ජින්ජර් බිස්කට්. ඔය තුන තමයි ඔළුවට ආවේ. මං හිතුවා ඒ තුනේ ෆ්ලේවර් එක ගන්න මොකක් හරි ඩිෂ් එකක් කරන්න ඕන කියලා. අයිඩියාස් ගොඩක් ආවා. මං හරි ආසයි අනියන් බිස්කට් කන්න.
මට හිතෙනවා අනියන් බිස්කට් එකේ ෆ්ලේවර් එක ගන්න. ඒකට පොටටෝ කවලම් කරලා අලුත් දෙයක් කරන්න ඕනේ. ඒක කරන්න කියලා මට හිතුනේ. තව මං හිතාගෙන ඉන්නවා චිකන් එකක් හදන්න මේ කිම් කැකර් බිස්කට් එක යූස් කරලා. ඒක පුළුවන් වුණා කරන්න. මම හදනවා චීස් ක්‍රැකර් එකේ රස එන චීස් රසට පොඩි බන් පෆ් බන් එකයි එකත් එක්ක මම සර්ව් කරනවා ටිෆින් අනියන් එකේ ෆ්ලේවර් එකට අනියන් ක්‍රීම් සෝස් එකක්. ඒ දෙක තමයි එකත් එක්ක තව පොඩි එලිමන්ට්ස් වගේකුත් එනවා. Hello chef. Savory choux pastry? මම චීසි රසට ෂූ බන් එකක් එක්ක සර්ව් කරනවා අනියන් ෆ්ලේවර්ඩ් ක්‍රීමි සෝස් එකක්. මෙච්චරක් මතක තියාගන්න. ඔය බ්ලේඩ් එක හරිම ෂාප්, හරිම ෆාස්ට්. choux pastry gently හදන රීසන් එකක් තියෙනවා. So වෙනස් කරන්න එපා කරන දේ මම පොඩි උපදෙසක් දෙන්නේ. මට ටයිම් මදි වෙයි කියන බයට මම බැලුවේ. So ඔයාගේ ඩිසිෂන් එක ගන්න. ඒත් මතක තියාගන්න. That's a really high speed blade. පොඩ්ඩ මාත දාන්න. Good luck. Thank you chef. දැන් මම තෝරගත්තේ මංචි නයිස් බිස්කට් එකයි මංචි චොක්ලට් බිස්කට් එකයි. මොකද කොකනට් ඇන්ඩ් චොක්ලට් කියන එක මම ගොඩක් ආසම කොම්බෝ එකක්. අද මම actually හදන්නේ chocolate tart එකක්. Yeah, deconstructed chocolate tart එකක්. බිස්කට් දෙකක් එකතු කරලා කොහොමද මම ඒක කරන්න කියන එක තමයි මම දැන් හිතන්නේ. and coconut and chocolate හරියට එකට යන flavors නේ. so මම කරන්නේ ඒක මම fill කරනවා penny roll එකකින්. chocolate ganache base එකකුත් තියලා deconstructed විදිහට හදාන්නේ. so and coconut and orange හරි coconut and lime හරි පොඩි cream එකක් එක තමයි serve කරන්නේ. එතකොට හැබැයි මට මතක් වෙන්නේ okay මේකේ elements ගොඩක් තියෙනවා. my job today is multitasking. අපි කරන්නේ chocolate biscuit දෙකට කඩලා nice biscuit එකේ chocolate biscuit එකට තියලා කනවා. so ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා නවීන තාක්ෂණයෙන් නිපදවන උසස්ම තත්ත්වයේ නිෂ්පාදන රසක් සේරා වෙතින් CBL විශ්වාසයෙන්. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. නෙත දිවයන නිකරටා හද පුරවන රස හැඟුම් මෝතා කලසැන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. Every great dish begins with one choice, the choice of the best. At New Anthony's, we don't just raise chicken. We master it. Green, healthy, antibiotic-free. Pure quality that transforms every kitchen into a master chef's arena. From the first cut to the final masterpiece, New Anthony's brings out the chef in you. Because when it comes to chicken, we are the masters. අම්මේ රම්බුටාන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික මේ හැම එළවලු පළතුරක්ම හරිම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දැනගෙන හිටියනම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ. Kiehl's නැවුම් බවයි අඩුම මිලයි. රියල් ටොමාටෝ තියෙන කෝකෙත් මේකේ එහෙනම් මේ සෝස් එක මොකද්ද? එඩින්බරෝ ටොමාටෝ සෝස්. රියල් ටොමාටෝ සෝස් කියන්නේ එඩින්බරෝ ටොමාටෝ සෝස් එකට කියලා. ටොමටේරියන්ස්ලා හොදට දන්නවා. සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. ලයිට් බිල වැඩි වෙලා නම් ෆ්‍රිජ් එක පරණයි නම් පරණ එකට අලුත් එකක් අරගෙන යන්න. ප්‍රශ්න නිවන්න ජීවිත කූල් කරන්න සිගර්
ඩිස්කවුන්ට් එක හොඳම ෆ්‍රිජ් එක ගන්න සිංහ ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්. ඔයාටයි සිරිපාලටයි ඔය එකද සිරිපාල මාමට කැමති එකයි. අපි කවුරුත් එකයිනේ පුතේ. ගුණ පරපුරක සහතිකය Anchor. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. Experience the golden standard. Turkey brand corn oil. Refined for the perfect sizzle. මම දන්න එක හරියට යයිද කියලා. හැබැයි රිස්ක් එකක් ගන්න අද. Very big risk. I'm trying to cool down this cream patch. මම onions blitz කරලා ඒකට මේ onion flavor එක ගන්න. ඒකට ඒ biscuit එක flavor එක ගන්න. මම cheese and onions මේ cream එකට දානවා. ඉතින් මම ඒ biscuit එක කාලා බැලුවා මොනවද taste flavors එන්නේ කියලා. ඉතින් onion flavor එනවා. හැබැයි ඒ කාලට පස්සේ sweet taste එකක් එනවා. ඉතින් මම හිතුවා මම twist එකක් කරන්නම් කියලා. මම නම් හිතන්නේ ඇති වෙයි කියලා. මට very tight. paste එකක් කරන්න පැයක් හරිම අමාරුයි. අපිට ඒක ස්කූල් කරලා ඊට පස්සේ රෝල් කරන්න ඕනේ. ඉතින් මට ඒක ටිකක් අමාරු වුණා. Stephanie. Right, Stephanie. මම ප්ලෑන් කරා මංචි ජින්ජර් බිස්කට්ස් වලින් හදන්න චිකන් බැලන්ටීන් එකක්. Stephanie. Hello, good afternoon. කොහොමද? හොඳින් ඉන්නවා ෂෙෆ්. ඔයාලට කොහොමද? අපි ඉතින් දන්නවනේ. ඔයගොල්ලන්ගේ වැඩ බල බල. Not so stressed. Not at all, of course. It's like a walk in the park. No, actually, it's very stressful. I hope I can finish this on time. Me? So you're having chicken. Yes, something different. Inspired by ginger. Yes. මට ඕනි වුණා chicken breast එකක් ඇතුළට fill කරන්න ඒ මංචි ginger biscuitුයි spinach නැත්නම් නිවිති. I got panicked and I just added a lot of spinach more than the ginger. Filling එකට මම biscuit පාවිච්චි කරලා නැහැ ඇත්තටම. හැබැයි මට හිතෙනවා අර ginger flakes එකත් එක්කම chicken එක ගොඩාක් රසට එයි කියලා. So අපි බලමු මොනවද වෙන්නේ කියලා. Contestants, 30 minutes down, 30 minutes to go. Cover pair bargain. අද මම හදන්නේ වයිෆ් ගේ ඩිෂ් එකක්. මගේ වයිෆ් දීපු රෙසිපි එකක් මේ කේසරි තමයි හදන්නේ. සාමාන්‍ය ගෙදර මම ගොඩක් එක හදන්නේ වයිෆ්ටම හදන්නේ මම දැන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ. මේක දාන්න ඒක දාන්න කියලා. ඉතින් මම බලන්නේ මේ ලෙමන් පෆ් ෆ්ලේවර් එක ගන්නද. ඉතින් මගේ ට්විස්ට් එක වයිෆ් ගේ කේසරි ඩිෂ් එක මම තමයි ලයිම් එක ලෙමන් පෆ් ෆ්ලේවර් එක ගේන්න එකට. මම හිතන්නේ ඒක හොඳ ඩිෂ් එකක්. for flavor wise it's really good. So I think ඒක හොඳට යයි කියලා. මේ හරි හැදුවේ නැත්නම් මම මෙතන තමයි ඉන්න වෙන්නේ ගෙදර යන්න බැරි වෙයි. So just the lemon puff? Yeah, actually I didn't use the lemon. I used the biscuit with a crumble into it. So I used the fresh lime. Out of fairness, I'm going to give you the same advice that I've given everyone that's using lemon. Yes. The moment you put citrus into heat, you lose the citrus flavor. So actually, that's still hot. I knocked it off. Yeah, Okay. it's hot, so yeah. So just remember that. Alright, thanks, chef. මගේ ෆේවරිට් බිස්කට් එක ලෙමන් පෆ්. ඒකයි මම අද හිතුවේ ලෙමන් පෆ් එක හදන්න. මම හැමදාම උදේට ටී එකක් බොනකොට මම ලෙමන් පෆ් එකත් එක්ක තමයි බොන්නේ. I really love tangy flavors. So I hope I get it right. හදන්නේ මංචි ජින්ජර් බිස්කට් ෆ්ලේවර් එකෙන් ජින්ජර් දොඩොල් ටාට් එකක්. දොඩල් කියන්නේ මගේ ෆේවරිට් ස්වීට්. මං කොහේ හරි ගියොත් දොඩොල් තිබ්බොත් මං අනිත් ඒවා බලන්නේවත් නැහැ. අපිට හුඟක් මෙමරිස් තියෙනවා. ගෙදරදී කන්නේ මංචි බිස්කට්ස් පොඩි කාලේ දැන් මගේ ළමයිනුත් කැමති. ඉතින් ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. මොඩර්න් ට්විස්ට් එක මේකට උනේ මං ටාට් බේස් එකක් හදලා ඒක ඇතුලේ අර දොඩල් ෆිලිං එක දාලා ඒක මං බේක් කරා. Contestants, you have 15 minutes left.
අපිට ටේස්ට් කරන්න හමුණ බිස්කට් ඒ වගේ මම කලින් ටේස්ට් කරපුවත් එක්ක ගොඩක්ම මම කැමතුනේ සේවරි බිස්කට්ස් වලට. ඉතින් මම හිතුවා සේවරි බිස්කට්ස් වලින් මොකක් හරි ක්‍රියේෂන් එකක් කරන්න. සුගත් මොකක්ද ඩිෂ් එක? අද ඩිෂ් එක මගේ ජින්ජර් පොටැටෝ කුකි කේක් එක. මොනස් කේක් එකක්? ජින්ජර් පොටැටෝ කුකි කේක්. කුකි කේක් එක. So sweet එක. ස්වීට් එක. ස්වීට් එක මට ඕන ජින්ජර් ෆ්ලේවර් එක තමයි මගේ හීරෝ. ඔය පොටැටෝ ක්‍රැකර් ජින්ජර් එකයි දෙකම නැත්නම් මේක විතරද ගන්න? ජින්ජර් එක නම් මේක මේන් ටිකක් ගන්න. Right. So actually using the biscuits. Yes. Okay. It's very interesting. Actually looks like potato, no? Yeah, it does. මම අද හදන්නේ ලෙමන් මූස් එකක්. ඊට පස්සේ ඒකත් එක්ක මම හදනවා ලෙමන් අයිසින් කර්ඩ් එකක්. තව හෝටල් ලෙමන් ක්‍රම්බල් එකයි ලෙමන් වේල් එකකුත් හදනවා උඩින් දාන්න. ඔව් ඒවා තමයි අද මම හදන්නේ. ලෙමන් පෆ් තමයි මගේ අද මම යූස් කරන බිස්කට් එක. CBL மஞ்சியோட கபாயன் குக்கீஸ் கோகனட் ஃப்ளேவரில் நான் இதுக்கு தேங்காய் துருவின தேங்காய் வேணும் நான் துருவின தேங்காய் கிடைக்கல நான் பார்த்துட்டு ஓகே தேங்காய் இருந்துச்சு அதை எடுத்து ட்ரை பண்ணுறேன் முடிவா அது ஃப்ரெஷ்ஷான தேங்காய் வந்து Okay, contestants. 10. What? 9. 8. 7. 6. 5. 4. 3. 2. 1. Time's up. Hands off. Okay, contestants, we have come to the end of another challenge, a very interesting challenge using Munchie biscuits. All of you were quite creative from what I could see. Now comes the test, I guess. Our very special guest is part of the judging team today, so let's hope that you make Shia and Munchie biscuits proud. Contestants. චැලෙන්ජ් එක අද පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඕගලන්ට කිව්වා අද එක්කෙනෙක් ඉදිරියට යනවා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එක්ක. අනිත් පැත්ත තමයි කවුරු හරි අද ගෙදරත් යනවා. ඒ නිසා ඒක මතක තියාගෙන ඕගොල්ලෝ අද ක්‍රියේට් කරලා තියෙන ඕගලන්ගේ ඩිෂස් අපි දැන් ටේස්ට් කරන්න පටන් ගන්නවා. අද අපේ පළවෙනි කන්ටෙස්ටන්ට් ඉදිරියට එන්න Ronali. චෙෆ් මම අද හදලා තියෙනවා ටිෆින් අනියන් බිස්කට් එකේ රස එන්න අනියන් සුප් එකක්. ඒකට මම ලූණුයි කරපිංචා එකතු කරලා තමයි සුප් එක හැදුවේ. ඊට පස්සේ අර අපිට ටේස්ට් කරන්න දුන්න වෙලාවේ මම අර චීස් ක්‍රැකර් එක කාපු නිසා මට ඒ චීස් රසට තමයි මේ බන් එකක් හැදුවා එකත් එක්ක ඩිප් කරගෙන කන්න. ඒ දෙකත් එක්ක ටිෆින් ක්‍රස්ට් කරපු අනියන් රින් එකක් මම සර්ව් කරලා තියෙනවා. It's good, Shubha. Yes, I know. I talked about this shoe. It's got a hole in the middle. What's the little ring? I think it was meant to be like an onion. It's a potato onion ring. It's like an onion ring, I believe. ෂූබන්ස් පළවෙනි සැරට ඇදුවන very good. හැබැයි මම ඔය ඔක්කොම හොඳ කියලා පොඩි වැරද්දකුත් කියනවා. ඒක තමයි සුප් එක මට තික් වැඩි. otherwise balance. I made හදලා තින්නේ මේ lemon kesari with a lemon puff crumble and candied lemon peels. This is actually one of my wife's recipes. ඔයාගේ ඩිෂ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් නෙමෙයි බැනුම් අහන්නේ ඔයාට වයිෆ් කෙනුත් බැනුම් අහගන්න වෙනවා. ඒක තමයි අර wife අර pocket size wife කෙනෙක් ඉන්නේ එයාගෙන් ගුටි කෑව නම් නෝන්ඩි තමයි මට. So I'm praying for you. Yes, please.
ඩිෂ් එක කලයක නියමයි. නට්ස් ටිකත් ඇත්තටම හොඳ පංච් එකක් දෙනවා ඔයාගේ මේ ඩිෂ් එකට. ස්වීට්නස් එකත් බැලන්ස් වෙලා තියෙනවා. ඒ වගේම ලෙමන් ෆීල් එක ඇත්තටම නියමයි. අර බිටර් ටේස්ට් එක අඩු කරලා ස්වීට්නස් එක වඩා වැඩි කරලා හරි ගානට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ රහක් තියෙනවා. අපි බලමු. Thank you chef. අද මම හදලා තියෙන්නේ මන්චි ලෙමන් පෆ් බිස්කට් එක ඉන්ස්පයර්ඩ් කරගත්ත ඩෙසර්ට් එකක්. But I must say මගේ rough puff එක intentionally it's a tough rough puff because I wanted to have a bite like the Manchi lemon puff has. rough puff එකක් නම් rough puff විදිහට හදන්න ඕනේ. ඔයාට හදන්න තිබ්බ short crust එක. ඔයා short crust හදලා තියෙනවා. මේක short crust උත් නෙමෙයි, rough puff උත් නෙමෙයි, puff එකක් නෑ. ඒක technically මට issue එකක්. lemon flavor එක is beautiful. I wish ඔයා short crust විදිහට මේක treat කරලා හැදුවා නම් rough puff flavors බලන්න නැතුව ලස්සනට බටරි විදිහට දියවලා යනවා කටේ. අද මම හැදුවා Manchi ginger biscuit and spinach stuffed karpu chicken. Although your technique is good, your presentation is getting better all the time. You've moved it to the size, but the challenge was to reimagine and to be able to taste the biscuit. So when you said to me it was a Manchi ginger biscuit, that's not what I taste. Deconstructed tart එකක් මේක chocolate ganache layer එකක් තියෙනවා. ඒකට උඩින් Manchi chocolate biscuit soil එකක් තියෙනවා butter එකකින් toast කරලා. penny pearl ටිකක් උඩින් තියෙනවා and කැමිති ගානට tartness එක ඒ මේක කැපෙන්න orange curd droplets තියෙනවා වටේට and candied orange peel උඩින් තියෙනවා. What came to me first is this is a little bit like naughty but nice. That you've just explained somebody straight up. Ritzbury Professional, made for every kind of chef. The official chocolatier for MasterChef Sri Lanka. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. Sandudata market name. Just debit it. Angaharuwadata telephone bill. Just debit it. Vadadata online. Just debit it. Brahaspatindata film hall. Sikuradata sheddeke. Just debit it. ඔබේ දෛනික ගෙවීම් ලොකු වුණත් පොඩි වුණත් ඔබට අවශ්‍ය ස්පීඩ් එකයි ආරක්ෂාවයි නම් මේ ATM කාඩ් පතක් පමණක් නෙමෙයි. මේ ඔබේ Visa debit කාඩ් පතයි. Gypsy cake, Gillen Rasa King Burger Madden, Cream Rasa King Fried Decay, Spicy Rasa King Salad Decay, Fresh Marasa King. රස හැඩය උඩු යටි කුරු කර නව පෙනුමකින් ගෙන එඩින්බරෝ මේෝ රස කිං නව පෙනුමයි රස එමමයි රසට තැවරේ භාවිතය පහසුයි. සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. Limitless fashion, unmatched styles. No limit. හැමදේම පටන් ගන්නේ ගට් එකෙන්. දිනන ගැම්ම දෙන්නේ ගට් එක. හැම මොහොතකම ලයිෆ් එකේ ඉදිරියට යන්න හෙල්දි ගට් එකක් ඕනෙමයි. DR20 probiotic සහිත ලංකාවේ එකම සෙට් යෝගට් එක. Anchor New Deal. නෙත දිවයන නිකරටා හද පුරවන රස හැඟුම් මෝතා colours and flavors සිත සනසන වර්ණ සහ රස මිහිර. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. දඟකාර ෂොක් එකක්. කලෝ
වෙනම vibe එකක්. බර්බන් කියා ගන්න බැරි ආදර රසයක්. රස හැඟුම් අතර රෝල්ස්. ප්‍රීමියම් කොකෝ සමග හැම මොහොතක්ම රසවත් කරන මංචි බ්ලැක් එඩිෂන්. ගොඩාක් වෙනස්. අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික මේ හැම එළවලු පළතුරක්ම හරිම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දැනගෙන හිටියනම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ. Kiehl's now බවයි අඩුම මිලයි. Experience extraordinary cuisines with Singer Kitchen Appliances, powering up Sri Lanka's best culinary talent. අද මම ඔයගලන්ට ප්‍රෙසන්ට් කළා තියෙන්නේ මම ඇත්තටම මුලින්දම ප්‍රෙසන්ට් කරන්න ගියේ caramel slice එකක් ginger nut caramel slice where you have a ginger nut base මේක ඇවිල්ලා soft dessert එකක් නෙමෙයි කර සාමාන්‍ය set උනාම ඒක base එක hard and then it becomes like a the caramel is like a soft base and the chocolate hardens as well so I'm hoping you get that texture ටෙක්නික්ස් දෙක තුනක් පාවිච්චි කරලා තියෙනවා ඔගේ caramel slice layer එක හදන්න base එක හදන්න caramel එක හදන්න soft caramel එකක් හදන්න ඒකට ඔක්කොම අර marry වෙන flavors ginger chocolate strawberry එකකින් there's a freshness ඔය ඒක ගැන හොඳට හිතලා තියෙනවා කියලා මට dish එකෙන් එනවා අනිත් දේ මම කමෙන්ට් කරන්න ඕන දේ මේ කුස්සියේ මේ kitchen එකේ හැමෝටම කියන්නේ ගොඩක් දේවල් ඕන විදියට යන්නේ ඒත් ඔයා adjust වෙන pivot වෙන එකෙන් තමයි ඔයාගේ success එකද failure එකද බලන්නේ so මට හිතන හැටියට මේ chefs අත් එකඟ වෙයි මේ dish එක success එකක් ඔයා හොඳට pivot කරා හරියට pivot කරා ඔයා pivot කරා flavor එක sacrifice කරන්න නැතුව මම අද ඉන්ස්පයර් වුණේ මංචි අනියන් බිස්කට් එක මම හිතන්නේ මම කනකොට මම මේ බිස්කට් එක ඉවර වෙනකොට ස්වීට් ටේස්ට් එකක් එනවා ඒ හින්දා මම caramelized onion and මම ටිකක් sweetness එකක් ඒ cream pat එකේ දැම්මා. So it's a savory sweet dish, more on the savory side. So it's a layered pastry, savory caramelized onion, and also මම tweel එකත් onions දාලා තියෙනවා, inspired by my earrings. Also මම onion biscuit crisps උත් හදලා තියෙනවා. ඉතින් ඒ onion flavor එක එන්න මම blend කරලා crisps හදුවා. And mom tweel එකත් onion blend කරලා දැම්මා. I have one question. Did you ask Manoj to make you garnish? Manoj, seen this before? I'll be serious. It's very tasty and out of the box. You took a gamble. Let's hope it paid off. මම අද හැදුවේ පොටටෝ ඔනියන් ප්‍රින්ස් එකයි ජින්ජර් සෝස් එකකුයි මම ඒකට මංචි 21 එක සරස් නියු බිස්කට් එක තමයි ඉන්ස්පයර් 1 2 3 4 5 I'm sure he had a chicken breast on the bench. Right? So where did the chicken breast go? I need to ask him. Sandeepa, where's the chicken breast? It was on your bench. What happened? මට වෙලාව මල්ලුව චිකන් එක හදන්න මේ මම චිකන් එකකුත් හදන්න හිටියේ බිස්කට් එකක් විදියට මට ඒකට වෙලාව පොඩ්ඩක් මදි. I think you should have used it. ඔයාගේ ඩිෂ් එක ඇත්තටම too simple. within විනාඩි 60ක් කියන්නේ ලොකු වෙලාවක්. ඒ විනාඩි 60 ඇතුලේ අපි බලාපොරොත්තු වෙන මිටඩි ඇත්තටම දෙයක්. සෝස් එකේ ෆ්ලේවර් එකත් තුට්ටක් උඩට ගිහිලා තියෙන යම් බර්න් ටේස්ට් එක වැඩි පොඩ්ඩක් වැඩි තිත්ත ගතිය පොඩ්ඩක් දැනෙනවා වැඩි. අපි හැමතිස්සෙම බිස්කට් ටේස්ට් එක තියෙන විදියට ඒක ටේස්ට් එක නැති වෙන්නේ එහෙම නැත්නම් ටේස්ට් එක මරන්නේ නැතුව තමයි අපි සෝස් එක හදන්න ඕනේ. Manchi Hawaiian biscuit coconut flavor order.
தேங்காய் திரட்டுப்பால் தேங்காய் அரைச்சி ஃப்ரெஷ்ஷாக எடுத்து அரைச்சி ஸ்லைஸ் பண்ணி அதோட பாசிப்பயிறு கோதுமை மாவு கஜு அதை மிக்ஸ் பண்ணி அரைச்சி நெய்யில் போட்டு அந்த திரட்டி எடுத்து தேங்காயோட இந்த திரட்டுப்பால் செய்திருக்கிறேன். மற்றது லட்டு ரவாவும் தேங்காய் ஸ்லைஸ் பண்ணி போட்டு சோஸ் இருக்கிறேன். கோகோனட் சோஸ் தேங்காய் பால் வச்சு தான் தேங்காயோட வாட்டர் அதுவும் தேங்காய் ස්ලයිස්ම இதுக்கு நான் மெயினாக யூஸ் பண்ணேன். මට ඇත්තටම හවායන් කුකේ තියෙන අර ඩීප්ලි ටෝස්ටඩ් කොකනට් ෆ්ලේවර් එක මට ඒක කටට එන්නෙම නැහැ. වාකියවා කොකනට් මිල්ක් එක එක විදිහට පාවිච්චි කරලා තියෙනවා. අපිට පේනවා ලන්ඩු එකේ කොකනට් මිල්ක් එහෙම දාලා තියෙනවා සෙමනෙල් අතර. ඒත් මට ඇත්තට මේ ෆ්ලේවර් එක හොඳටම මදි බිස්කට් එකෙන් එන. So we shall see. මගේ කන්සෙප්ට් එකද මංචි ටී ටයිම් රතු කැකුළු මිල්ක් රයිස් ස්නැක් එකක්. කිරිබත් එක දාන එකයි මේ අනිත් එලිමන්ට්ස්ලයි කිරිවත් එකේ අනියන් ෆ්ලේවර් එකයි ඒවත් එක්ක මට හිතුණා අර මිල්කි බටරි ටේස්ට් එකත් එක්කන සොයිල් එක එකට මැච් වෙනවා කියලා. ඒක සහ ක්‍රිස්පි ගතිය ගන්න අනියන් යූස් කරා. මට හිතෙනවා ඔයාගේ ඩිෂ් එකට පොඩක් ඔයා ඕවර් කොන්ෆිඩන්ස් හිතලා ඔයා වැඩ ටිකක් දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් හරියටම වැඩ කරලා නැහැ කියලා මට දැනෙනවා. ජින්ජර් බිස්කට් එක පාවිච්චි කරලා චින්ජයන් පොටටෝ කුකී ස්ටීම් කේක් එකක් හැදුවේ. මරු ජින්ජරාක් තියෙනවා. වෝන්ඩ එකට හරිම හොඳයි. So I made a savory cheesecake. Which biscuit inspired you? Munchie cream crackers. So cheese උත් නැති මාළු දාපු cheese cake එකක්. චීස් ස්ලයිසස් එක මං යූස් කරා. ඒක ක්‍රීම් චීස් අද නැද්ද ඒක මං ස්විච් කරා. ඊට පස්සේ මං ප්ලෑන් එක චේන්ජ් කරා. බිෂමීල් එක හදලා ජෙලටින් එක පොඩ්ඩක් දාලා නැත්තම් සෙට් වෙලා නැහැ. ඒක යනවා ක්‍රීම් වගේ. So in Australia we had these things called smoked oysters in a can, and I used to come home and have a beautiful cream cracker with the smoked oyster on top and maybe some cream cheese. That dish reminded me of it, took me back to childhood. I think I liked it. මං අද හදලා තියෙන්නේ මගේ ෆේවරිට්ස් දෙකක්. මංචි ජින්ජර් නට් බිස්කට් එකයි දොදොල් එකයි දෙකම ඉන්කෝපරේට් කරලා ඩිෂ් එකක්. හුස්නා සාමාන්‍යයෙන් දොදොල් හදනවා නම් පැය 5ක් විතර හැඳි ගන්න ඕනනේ. ඉතින් ඔයා මේ නිකන් ඉන්ස්ටන්ට් දොදොලක් හදලා තියෙනවා. මං පොඩි ෂෝට් කට් එකක් යූස් කරා කෝන් ෆ්ලර් දාලා. Very good. Well, normally in dodol there's rice flour, so you know. පුස්තා මට නම් වචන නැහැ කියන්න. ඇත්තරම මේක මේ දොදොල් එකකට වැඩිය අපි ගොඩක් කරාට අපි මේ හෝටල් සේස්වෙත් ගොඩක් තැන් වල හදනවා මේ ලංකාවේ. අපි මේකට කතා කරනවා වෙලාවකට අපි කියන මේක සූප්ලේ පැත්තට බර වෙනවා. අනිත් පැත්තෙන් අපි හදනවා මේ ජගරි පුඩින් එක. අන්න ඒ වගේ ටෙක්ස්චර් එකක් තියෙනවා. අර කොම්බ්ලා දාපු ඉඳ අතන දොදොල් කියන වැඩිය මම කැමතිවා. ඒ වගේ පැත්තකට ගියා නම් මට නම් ඇත්තටම සුපර් එක්සලන්ට්. good job. මම මේකට කියන්නේ ඩි ලෙමන් ඇෆෙයා කියලා. මම හදලා තියෙන්නේ ලෙමන් මූස් එකක්, salted lemon puff crumble එකයි, lemon sauce එකයි, lemon jelly එකයි. මට නම් ලෙමන් මේ නහයෙන් කටෙන් එනවා ලෙමන්. I'm awake. මාර වේකප් කෝල් එකක් දැනලා sorry නෑ ඒ ඔක්කොම හොඳ ඒකුත් තියුවා. මට නම් ලෙමන් කල ෆ්ලේවර් එක ස්ට්‍රොං වැඩි. ඕක බැලන්ස් කරන්න. මම අද හදලා තියෙන්නේ මංචි coconut gnocchi එකක්. It's a coconut based sauce. Coconut based sauce එකක්, but I have added cashews add කරලා තියෙනවා. මම මංචි coconut biscuit එකත් add කරලා තියෙනවා. I have to say I'm confused. I thought the sauce in the middle was actually the savory biscuits. It tasted like curry leaves. It tasted like all those things which you added. You added soy, you added all those things. You took us away from the Hawaiian biscuit. And then as I spread out and I got the Hawaiian biscuit in my mouth, I had sweetness. So I was confused. Sorry. That's my opinion. Thank you. Thank you.
හරි හරි මං කොහොමත් ගන්න හිටියේ. මෙන්න මැඩම්. කොහොමද ටිකිරි මොලේ? A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. සනිපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. Every great dish begins with one choice, the choice of the best. At New Anthony's, we don't just raise chicken. We master it. Green, healthy, antibiotic-free. Pure quality that transforms every kitchen into a master chef's arena. From the first cut to the final masterpiece, New Anthony's brings out the chef in you. Because when it comes to chicken, we are the masters. අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික මේ හැම එළවලු පළතුරක්ම හරිම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දැනගෙන හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ. Kiehl's නැවුම් බවයි අඩුම මිලයි. ලංකාවට පිටතක් වල ජීවීන් දෙදෙනෙක් ගොඩ බැස ඇත. ඒලියන්ස් ලැවිත් එයාලට අපේ රූපේ ගන්න පුළුවන්ලු. ඒලියන්ස්ලා මේකේ කවුද රියල්? මම හොයාගන්න. වෙන දෙකකුත් ගේන්න. මේකේ රියල් පාට රියල් තික්නස් එක තියෙන්නේ කෝකේද? මේකේ රියල් ටොමාටෝ තියෙන්නේ කෝකේද? මේකේ එහෙනම් මේ සෝස් එක මොකද්ද? එඩින්බරෝ ටොමාටෝ සෝස්. රියල් ටොමාටෝ සෝස් කියන්නේ එඩින්බරෝ ටොමාටෝ සෝස් එකට කියලා. ටොමටේරියන්ස්ලා හොතර දන්නවා. ලයිට් බිල වැඩි වෙලා නම් ෆ්‍රිජ් එක පරණයි නම් පරණ එකට අලුත් එකක් අරගෙන යන්න. ප්‍රශ්න නිවන්න ජීවිත කූල් කරන්න. සිංගර් ලොකුම ඩිස්කවුන්ට් එක හොඳම ෆ්‍රිජ් එක ගන්න. සිංගර් ගැනීමත් සිම්පල් ගෙවීමත් සිම්පල්. නෙත දිවයන නිකරටා හද පුරවන රස හැඟුම් මෝතා කලසැන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර. Experience the golden standard. Turkey brand corn oil, refined for the perfect sizzle. සනිපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. contestants අපේ මූණවල ටික බැලුවම මං හිතන්නේ ඕගලන්ට හිතා ගන්න පුළුවන් අපි පස්සනාම අද හරිම සතුටුයි මොකද අපි challenge එකක් දුන්නා මන්චි බිස්කට්ස් වල තියෙන innovative creative flavors අරගෙන ඕගොල්ලන්ගේ ස්පින් එකක් දාලා ඩිෂ් එකක් හදන්න ඕගොල්ලෝ හැමෝම ඒ ෆ්ලේවර්ස් ගැන හිතලා ඒව කොහොමද මැච් කරන්නේ කොහොමද ඒවල ටෙක්නික්ස් දාන්නේ අලුත් දෙයක් ගෙනල්ලා දුන්නා. ඇත්තටම අපිට අඩුපාඩු හොයන්න අද ගොඩක් අමාරු වුණා. ඒක තමයි ජජස් හැටියට අපිට තියෙන සතුට. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා කොම්පිටිෂන් එක එන්න අමාරු වෙනවා. අද කවුරු හරි ගෙදර යනවා. ඒ නිසා පොඩි දෙයින් බේරෙන්න පුළුවන්. පොඩි දෙයින් ගෙදර යන්න පුළුවන්. මොකක්ද වෙන්නේ? අපි බලමු. Ronshad. Asif. Sharana, please step forward.
So if you didn't know it, you three are the top three for today. ඔය තුන්දෙනාවෙන් එක්කෙනෙක් ඉදිරියට යනවා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එක්ක. ඒ කවුද? රොන්චාඩ් ඔයාගේ ඩිෂ් එක සුපර් කියන්න වචන නෑ. ඒ තරම් සිම්පල් ඩිෂ් එකක්. හැබැයි ෆ්ලේවර්ස් ඔක්කොම බ්ලෙන්ඩ් කරලා අපිට අපි ඉල්ලපු ඒ ටෙක්ස්චර්ස්, ඒ ෆ්ලේවර්ස්, ඒ මංචි, ඒ අපි ඉල්ලපු ඇරෝමාස් ඒ ඔක්කොම ටික තිබ්බා. එතකොට ආසිම් ඔයාගේ ඩිෂ් එකත් සිම්පල් ඩිෂ් එකක් එකපාරට බලපුවාම හැබැයි ලස්සනට ඔයා ප්‍රසන්ට් කරලා තිබ්බා. ඒ එක්කම ඔයාගේ හවායි කොකොනට් ඒ ෆ්ලේවර්ස් ටික හොඳට බ්ලෙන්ඩ් කරලා තිබ්බා. සාරානා ඔයාගේ ඩිෂ් එකත් අද ටොප්ම ලෙවල් එකට ඔයා ෆ්ලේවර්ස් ටික බ්ලෙන්ඩ් කරලා අපි අර ඉම්ප්‍රෙස් කරන්න කියපු එකේ ටොප්ම ලෙවල් එකට ගෙනල්ලා අපි අතෑරියා. රොන්ෂාඩ් අපි කැමතිම දේ තමයි මේ කිචන් එකේ මොකද? dish of the day. අද ඔයා dish of the day. දැන් වයිෆ්ට බාන්න තු ගෙදර යන්න පුළුවන්. පම්මයි වචන නෑ කියන්න. හැබැයි මට සතුටුයි මේ වයිෆ් ඩිෂ් එක කරලා ඒක ටොප් ඩිෂ් එක හම්බුණා කියලා. Like I said before, happy wife, happy life. So yeah. Very smart. අද කොච්චර සතුටු දවසක් කියලා කියනවා නම් ඇත්තටම අපි කියන්න වචන නැහැ. මොකද අපි කිව්වා ඔක්කොම මාර එෆර්ට් එකක් දුන්නේ. ඒ නිසා honorable mentions දෙකක් දෙන්නම වෙනවා අපිට. top 3 ගේ නැති වුණත් මොකද සමහර dishes වල අපිට එකද වෙන්න වුණා judges හැටියට flavor එකයි technique එකයි superb කියලා. පළවෙනි honorable mention එක තමයි Tamara. Tamara ඔයාගේ ඩිෂ් එක ඒ කම්බිනේෂන් එක චොක්ලට් ජින්ජර් ඊට පස්සේ ස්ට්‍රෝබෙරි චොක්ලට් කෝට් කරලා තිබ්බා ක්‍රම්බල් එක තිබ්බා මේ ඔක්කොම ටික ගත්තාම නිකන් ඇත්තටම පිස්සුවක් වගේ. ඒ ටික ඔක්කොම අපි එකතු කරලා කනකොට මට නම් හිතා ගන්න බෑ ඔයා කොච්චරක් දුරට මේක හිතලා කොච්චරක් දුරට මේක ඉස්සරහට ගෙනාවද කියලා ඒ ෆ්ලේවර්ස් ටික. තව ටිකක් හොඳට හිතලා ඉස්සරහට තියෙන චැලෙන්ජස් වලදී ඔයාගේ ඩිෂස් වල ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සුපර්. හරි. තව honorable mention එකක් තියෙනවා. කවුද? හුස්නා. හුස්නා ඇත්තටම ඔයාගේ අර ෂෝට් කට් දොදොල නියමයි. හරි දැන් තමයි දවසේ අමාරු කොටස. හිත රිදෙන කොටස. Tonight it is an elimination round and there were some dishes that didn't hit the mark. We couldn't taste the biscuit. They didn't get to where we wanted you to go. So unfortunately, there will be 3 people called up and one of you will be going home today. Sandeep ඉස්සරහටෙන් මනෝජ් ඔයත් අද ඉස්සරහට එන්න. Next, Stephanie, please come forward. මනෝජ් මං හිතන්නේ ඔයා දන්නවා ඔයාගේ හිතේ ඩිෂ් එකේ පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා. මූලික දේ තමයි අනියන් ෆ්ලේවර් එක තිබ්බට අර බිස්කට් එකේ තියෙන ක්ලියර් අනියන් ෆ්ලේවර් එක ඇත්තටම අපිට ආව මදි. තිබ්බ ලොකුම දේ තමයි ඔයාගේ කොන්සෙප්ට්ස් කීපයක් තිබ්බා. ඒත් ඒ කොන්සෙප්ට්ස් ටික එකට ජෙල් උනේ නැහැ. සංදීප ඔයාට පැයක් දුන්න. අනිත් ඔක්කොමන්ට මේ පෑ හම්බුණා. හැබැයි
අපි දැක්කේ ඔය ඩිෂ් එකේ අනියන් රිං එකයි සෝස් එකයි. ඉතින් මේ වගේ තරගයකට ඕක හොඳටම මදි. ඒත් එක්කම ස්වාගේ සෝස් එක ඒක ඕව කැරමලයිස් වෙලා අපිට තිතිර හක්කාව. Stephanie, I told you when we tasted it, could not taste the ginger. Sandeepa went, not enough. You went too much. The spinach overpowered everything. You tried a new technique with the roulade. You need more practice. The sauce, you just didn't hit the mark. There was no ginger. You had opportunities. We had ginger. You had so many opportunities to make that very easily ginger flavored, and you missed it. අද ඇත්තටම අමාරු දවසක්. මොකද හැමෝම හොඳ එෆර්ට් එකක් දීපු දවසක්. මේ වගේ පොසිටිව් දවසක ගෙදර යනවා කියන්නේ කාටවත් ලේසි නැහැ. ගන්න ඩිසිෂන් එකත් අපිට විනිසුරුවර හැටියට පොඩ්ඩක්වත් ලේසි නැහැ. අපිට හොඳට මතකයි සෙෆනි ඔයාගේ පෝක් කරේක. සංදීප ඔයාට බූවල්ලා කියලා අපි නමකුත් දැම්මා. මනෝජ් පළවෙනි දවසේ ඉඳන් ඔයා අර කොන්ෆිඩන්ස් එකක් තියාගෙන පොඩි ගැම්මක් එක්ක තමයි ආවේ. ඕගොල්ලන්ගේ පර්සනැලිටිස් ඕගොල්ලෝ මිනිස්සු හැටියට අපේ හිතට ලං වුණා. දැන් ඕගොල්ලන්ගේ ගෙදරවල් වල කතා, ඕගොල්ලන්ගේ මෙමරීස්, ඕගොල්ලන්ගේ පර්සනැලිටිස් අපි දන්නවා. ඒ නිසා මේක ලේසි තීරණයක් නෙමෙයි. මේ මාස්ටර් ෂෙෆ් කිචන් එකේ හොඳ ජර්නි එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් ඇත්තටම දුකයි කියන්න සංදීප ඔය අද ගෙදර. අදින් ඔයාගේ මාස්ටර් ෂෙෆ් ජර්නි එක ඉවර වුණාට අපි දන්නවා ඔයාට ඉදිරියට කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඔයා ගොඩක් දේවල් පෙන්නවා. ඒත් මේක තමයි මේ කොම්පිටිෂන් එකේ යථාර්ථය. මාස්ටර් එකෙන් බහලා ගියාට ලංකාවේ ඕන තැනක යනකොට කතා කරලා යන්න පුළුවන් ඉන්න හොඳ සහෝදර ටිකක් හම්බුණා. ඉතින් ඒක ගොඩක් වටිනවා. මේකට ඇවිල්ලා ගොඩාක් කෑම කන ඉගෙන ගත්තා. මේකේ සයන්ස් තියෙනවා. මේකේ අපි හිතන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් සන්තෝෂයි ඒකට. Sandeepa, your pumpkin dish, world class. You have so much to be proud of. So much to be proud of. සංදීප බූවල්ලා මට තාම මතකයි ඒ ඩිෂ් එක. බූවල්ලයි බ්‍රොකෝලි මැල්ලුමයි හරිද? හරිද. ඉතින් ඒ වගේ හොඳ ඩිෂ් දෙක තුනක් එළියට දැම්ම කෙනෙක් අධෛර්ය වෙන්න එපා. තව ලොකු ගමනක් යන්න තියෙනවා. Thank you. ප්‍රැක්ටිස්. ඔය ටික ඔයා හරියට කරගත්තොත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. මම ඔයාට සුබ පතනවා. Thank you, Chair. All the best. හෙට වුණා කිචන් එකකට යන්න. Thank you, Chair. ඇටිටියුඩ් එක වෙනස් කරන්න එපා. ඔයාගේ ඩිෂස් නියමයි. දෙකටම කරන්න ප්‍රැක්ටිස් කරන්න. All the best. Good luck. ඒප්‍රන් එක ගන්න ප්‍රධානම හේතුව වයිෆ්. I hate a pumpkin as a sweet dish. I absolutely hate pumpkin, and I think that this is the best pumpkin pie I've ever tasted in my life. මට චෙප්ල දාලා තියෙනවා නමක් බූවල්ලා කියලා. මොකද මගේ බූවල්ලා ඩිෂ් එකත් එලා කාලා තියෙනවා. අද මේකෙන් එළියට ගියත්
ඉළඟ දවසේ ඉදම් මං ආපෝ පටන් ගන්න කුක් කරන්න මොකද ඒක මගේ හොබිය එක නැති උන්නෑ කිසිම දෙයක් ගොඩක් දෙවල් හම්බුන එක වුණේ ඒක ඉන්න ගොඩක් වටිනවා එක මේ ජර්නි එක ලයිෆ් එකේ ලොකු චේන්ජයක් කරයි කියලා හිතනවා මම කොයිද කියලා ඔයගොල්ලෝ හිතාගෙන හිටියොත් මම ඉතින් මෙච්චර වෙලා CBL බිස්කට් කකා හිටියේ රසයිනේ මම ඉතින් බොහොම ස්තුති කියන්න ඕනේ අපේ ස්පෙෂල් ජජ් ආදර්ශයා thank you so very much for being here අපි ඔක්කොමලා ලොකු අපුඩියක් දෙමු අද අපිට එක එකතු වුණාට බොහොම ස්තුතියි අද වගේම ආයිමත් අපි ඔයාලා හමු වෙනකොට අලුත් challenge දෙක අලුත් රහස් ටිකක් අරගෙන ඒ වගේම හොඳ කතත් එක අපි එන්න. This is MasterChef Sri Lanka Season 1. Good night everyone. Good night, guys. Get on. MasterChef Sri Lanka Season 1. Flavored by CBL Group, Sarah Rinsbury Professional, Munchie. Official hospitality partner, Cinnamon Grand and Cinnamon Hotels, New Anthony's Farm, Keels, Edinburgh, BYD, Anchor, Mortha, Visa, Flora Tissues, Singer, No Limit, Turkey,